හරි. ගිණුම්කරණයේ තියෙන ගනුදෙනු වර්ග මොනවාද? මේක 10 11 ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය හදාරන කට්ටියට සහ උසස් පෙළ ගිණුම්කරණය හදාරන කට්ටියට වැදගත් නිසා මේක ගිණුම්කරණයේ තියෙන මූලිකම දෙයක්. මේක නැතුව ඇත්තටම මේ ගිණුම් තියන්න බෑ. ගිණුම්කරණය ඉගෙන ගන්න බෑ මේක දන්නේ නැතුව. එතකොට ගිණුම්කරණයේ තියෙන ගනුදෙනු වර්ග දෙනු වර්ග මොනවාද? ප්‍රධාන වශයෙන් ගනුදෙනු වර්ග 5ක් තියෙනවා. මේ 5 යටතේ තමයි ඕනෑම ගනුදෙනුවක් වර්ගීකරණය වෙන්නේ. ඒක තමයි වත්කම් ආශ්‍රිත ගනුදෙනු. ඊළඟ වියදම් ආශ්‍රිත ගනුදෙනු. ඊට පස්සේ වගකීම් ආශ්‍රිත ගනුදෙනු. ආදායම් ආශ්‍රිත ගනුදෙනු. ඊට පස්සේ හිමිකම නැත්තම් ප්‍රාග්ධනය ආශ්‍රිත ගනුදෙනු. එතකොට මෙන්න මේ ගනුදෙනු වර්ග 5 අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. මේ ගනුදෙනු වර්ග 5ට අදාළව හර සහ බැර වෙන විදිය වෙනස්. වත්කම් වැඩිවීම හරද බැරද? වත්කම් අඩුවීම හරද බැරද? වගකීම් වැඩිවීම හරද බැරද? එතකොට මේ ටික ගැන මූලික අවබෝධයක් නැතුව ගිණුම් තියන්න බෑ සහ ගිණුම්කරණය කරන්න බෑ. එතකොට අපි බලමු මේ ගනුදෙනුවෙන් ගනුදෙනුවට කොහොමද වැඩිවීම සහ අඩුවීම හර සහ බැර විදිහට වර්ගීකරණය වෙන්නේ. එතකොට ඒක මතක තියාගන්න ලේසි මේ විදිහට වත්කම් වියදම් වගකීම් ආදායම් හිමිකම් ගත්තොත් මේ විදිහට chart එකක් අපි ගැහුවොත් වැඩිවීම අඩුවීම වැඩිවීම මොකද්ද? වත්කම් අඩුවීම මොකද්ද? වත්කම් වැඩිවීම නම් හර අඩුවීම නම් බැර. වියදම් වැඩිවීම නම් හර අඩුවීම නම් බැර. වගකීම් වැඩිවීම බැර අඩුවීම හර. ආදායම් වැඩිවීම බැර අඩුවීම හර. හිමිකම් වැඩිවීම බැර අඩුවීම හර. ඔය විදිහට තමයි යන්නේ. එතකොට මෙතන තියෙන පොදු ලක්ෂණය මොකද්ද? වත්කම් සහ වියදම් වැඩිවීම හර. මෙයා එක කුලකයට ගත්ත ගිහින් මෙයා නම් වත්කම් වැඩිවීම හර නම් අඩුවීම බැර. වියදම් වැඩිවීම හර අඩුවීම බැර. හැබැයි මේ තුන් දෙනා වගකීම් ආදායම් හිමිකම් වැඩිවීම බැර අඩුවීම හර. වැඩිවීම බැර අඩුවීම හර. වත්කම් සහ වියදම් වැඩිවීම හර අඩුවීම බැර. වගකීම් ආදායම් හිමිකම් වැඩිවීම බැර අඩුවීම හර. එතකොට මේක තමයි ගිණුම්කරණයේ ඉති මූලිකවම දැනගන්න ඕන හර සහ බැර න්‍යාය. එතකොට මේක දන්නේ නැත්නම් ගිණුම්කරණය තියන්න බෑ. ගිණුම් තියන්න බෑ. හරි විදිහට හර සහ බැර සිද්ධ කරන්න බෑ. හරි මේ ගිණුම්කරණයේ මූලිකම දේ.